හයි ළමයි කොහොමද ඔයාලට? රුවන්ති nails and beauty Facebook page එකට ඔන්න ඔයාලා අදත් ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක ගැන කියන්න කලින් මම කියන්නම් මෙන්න මේ කැප්සූල් මේ කරල් මොනවද කියලා ඔයාලා දන්නවද? මේක නොදැනගෙන ඉන්න විදිහක් නෑ. මේ කරල් විශේෂය අපි හැමෝම දන්න දෙයක් තමයි. මේක දැක ගමන් අපිට මතක් වෙන්නේ අපේ කොණ්ඩේ විටමින් E කරල්. විටමින් E කරල් අපේ කොණ්ඩෙට හරිම ගුණදායකයි. ඉතින් අපි හැමෝම දන්න ඒ දේට වඩා එතනින් එහාට අපේ කොණ්ඩෙට වගේම අපේ හමටත් මේ විටමින් E කරල් භාවිතා කරන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරයිද කියලා දන්නේ නැහැ. මේ අපේ හම අපේ මූණ වෙනුවෙන් මේ විටමින් E කැප්සූල් අපිට භාවිතා කරන්න පුළුවන්. කොහොමද භාවිතා කරන්න කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම්. මේ විටමින් E කරල් අපේ සමට භාවිතා කරන්න ඕනේ. ඔයා රාත්‍රියේදී පමණයි මේක ආලේප කරන්න ඕනේ. මේකෙන් මොකද්ද වෙන්නේ? අපේ මූණේ තියෙන black heads, white heads, කුරුලෑක්, ලප කැලැල්, ඒ වගේම විශේෂයෙන්ම බ්ලීචිං ආසාදන ඔයාගේ මූණේ තියෙනවා නම් ඔයාට මෙන්න මේ විටමින් E කරල් වලින් සුව තත්වයකට පත් කරගන්න පුළුවන්. කොහොමද භාවිතා කරන්නේ? සතියකට එකපාරයි විශේෂයෙන්ම කියන්න ඕනේ අනිවාර්යෙන් මේක භාවිතා කරන්න ඕනේ සතියකට එකපාරයි ඊට වඩා භාවිතා කිරීම සපුරා තහනම්. සතියකට එකපාරක් විටමින් E කැප්සූල් එකක් ඔයා රාත්‍රියේ නිින්දට යන්න කලින් කඩලා අරගෙන අපේ මේ මූණේ හැමතැනම හොඳට ආලේප කරන්න. මේක ඝනකම තෙල් විශේෂයක්. ඔයාට මේක රැයට ආලේප කරගෙන නිදා ගන්න අපහසුතාවයක් තියෙනවා නම් විතරක් ඔයා මේක ගාලා පැයක් තියලා සාමාන්‍ය විදිහට ෆේස් වොෂ් එකක් දාලා සෝදලා හරින්න පුළුවන්. එහෙම නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේක ආසාදනයකින් තොරව අපහසුතාවයකින් තොරව මූණේ තියාගෙන ඉන්න පුළුවන් නම් රැට ගාලා ඊට පස්සේ පාන්දර පුරුදු විදිහටම සෝදලා හරින්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ මේක කිව්වහම ගොඩක් දෙනෙක් බයයි ඔයාගේ ස්කින් එක ඔයිලි ස්කින් එකක් නම් මේක භාවිතා කරත් මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද කියලා. නෑ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. කිසිම බයක් සැකක් නැතුව මේක රාත්‍රියට මූණේ ආලේප කරලා ඔයා පිට සති දෙකක් විතර මූණේ ආලේප කරලා බලන්න. මොකද සතියකට එක වතාවයිනේ ආලේප කරන්නේ. ඒ හින්දා ඔයා දවස් දෙකක් සතියකට එක දවසක් ගානේ සති දෙකකට ආලේප කරලා බලන්න. ඔයාටම ලොකු වෙනසක් දැක ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙන්න මේ විටමින් E කරල් වලින් ඒ වගේ කොණ්ඩෙට විතරක් නැතුව අපේ මූණ ලස්සන කරගන්නත් භාවිතා කරන්න පුළුවන් කියලා තමයි මට ඔයාලට කියන්න උවමනා උනේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරන්නම්. ඒ වගේම තමයි මගේ channel එකත් follow කරන්න අමතක කරන්න එපා කියලා ආදරයෙන් ඉල්ලනවා. ආය වීඩියෝ එකක් අරගෙන එන්නම්. bye bye.